මම ගැන මේක අපි අවසන් කරන්න ඕන. දැන් හොඳට තේරුම් ගන්න. අද අපි කිව්වොත් මේ මෝල් පිළිබඳව ජනතාවගේ අදහස ජනතාව මොකක් කරයිද? අපි පාලනය කරගෙන ඉන්න මතක තබා ගන්න. එක ප්‍රකාශයක් කරොත් මොකක් වේද හෙට? අපි කිසිදු ව්‍යාපාරයක් වටන්න හරි කිසිදු ව්‍යාපාරයක් අඩපණ කරන්න හරි අපි අදහසක් මම හිතන්නේ තොග මිල 225යි සිල්ලර මිල 230යි. මොකද හොඳට මතක තියාගන්න ජනතාවගේ මතයේ තියෙන ඕගොල්ලන් එක නෙවෙයි. ජනතාවගේ මතයේ තියෙන ඕගොල්ලන්ට විරුද්ධව. ඕගොල්ලෝ විශාල කාර්යයක් කරන බව ඇත්ත. හැබැයි ජනතාවගේ මතය අද ඇවිල්ලා තියෙන ඕගොල්ලන්ට විරුද්ධව. අපිට ජනතාවගෙන් අවශ්‍ය නම් ජනතාවගේ අනුමැතිය සහිතව ඊළඟ පියවරට යන්න පුළුවන්. හැබැයි හෙට ඉඳන් මේ තීන්දුව ක්‍රියාත්මක කරනවා නම් නැද්ද කියලා අද කියන්න. දැන් මට කියන ඔක තමයි අපේ ආණ්ඩුව යෝජනා. නිපුණ මොකද්ද කියන්නේ? අපේ දරුවන් අවුරුදු 18ක් 26ක් අතර හිරිමල් වයසේ ඉන්න තරුණ පරම්පරාව මේ විශාලතම ගොදුර බවට පත් වී තිබෙනවා. මේ මන්සන්දියේදී නිශ්චිත ලෙස අපිට තෝරාගත හැකි මාවත් දෙකක් තිබෙනවා. එකක් පැරණි මේ දේ මේ විදියටම සිදු වෙන්න ඉඩදී පාඩුවේ බලාගෙන යමක් කරමින් සිටින එක. එමෙතන දෙවෙනි මාවත මේට එරෙහිව හැප්පෙන එක. මම කියන්න කැමති අපි මමත් අපේ ආණ්ඩුවත් මේකට එරෙහිව හැප්පෙන්න තීරණාත්මක තීන්දුවක් අරන් තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ පරාජයට පත් කළ යුතුම මේ සමාජයේ යලි ස්ථාවරභාවය වෙනුවෙන් මේ සමාජ සාමකාමීත්වය වෙනුවෙන් සෑම දරුවෙකුගේම සෑම කාන්තාවකගේම පොදු සමාජයේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් මේ පරාජය පත් කළ යුතුයි. ඒ නිසා අප මේ තබන ලද පියවර සහාතික වශයෙන්ම ජයග්‍රහණය කරනවා මේ ව්‍යසනේ පරාද කරනවා.